අපේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ශෝක කරන්නේ නැහැ කියන කාරණාව මුල් කරගෙනම දෙවියන් අතර ඉපදිච්ච විස්තරයක්. ඒක කෙටියෙන් මා ඔබට කියන්නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි අතීතේ ජනසන්ද කියලා රජ කෙනෙක් පහළ වෙලා ඒ රජතුමා පින්පව් ගැන මිනිසුන්ට කියලා දුන්නා. කියලා දීලා පොයට සිල් අරන් මේ රජුරෝ මුළු රාජ්‍යයේම සෙනඟ රැස් කරවලා ආසනයක මනරං ආසනයක ඉඳගෙන අර සියලු දෙනාට කියනවා උඹලා මැරෙනකොට ශෝකයෙන් නම් මැරෙන්න එපා. සතුටින් මැරියනිල්ලා. රජුරෝ ඒකට උපමා ටිකක් කියනවා. මතක තියාගනිල්ලා කුඩා කාලේ ශිල්ප ඉගෙන ගත්තේ නැත්තම් ඉගෙනගෙන ධනයක් හම්බ කළේ නැත්තම් උඹලා වයසට ගියාට පස්සේ මිනිස්සු සැප සම්පත් විඳිනකොට අනේ අපිට ඒ කාලේ හරියට ඉගෙන ගන්න බැරි වුණා. හරියට හම්බ කරගන්න බැරි වුණා. අපේම කාලකන්ණි කම කියලා හිතට වද දෙනවා. ඔය ශෝකේ ගන්න එපා උඹලා මැරුණාට පස්සේ. දැන් හොඳට ඉගෙන ගන්න කාලේ ඉගෙන ගනින්න. හම්බ කරන කාලේ හම්බ කරපල්ලා. දියුණු වෙන්න පුළුවන් කාලේ දියුණු වෙනින්න. මැරෙනකොට දුක් නම් වෙන්න එපා කියලා රජුරෝ මිනිසුන්ට කියනවා. එහෙනම් ඉගෙන ගන්න කාලේ කඩාකප්පල් කර ගැනීම හම්බු කරන කාලේ හම්බු කරගන්න නැති එක මැරෙන වෙලාවේ ශෝකෙට එනවා. මැරෙන වෙලාවේ ශෝකෙට එනවා. එහෙනම් දුවේ පුතේ ඉගෙන ගන්න කාලේ ඉගෙන ගනිලා. හම්බු කරන කාලේ හම්බු කරපල්ලා. මේ පින්දහම් කරන ගම. ඔයාලට උනත් ධනෙ වියදම් කරලා සමහර කෙනෙකුට පුළුවන් මේ වගේ චෛත්‍ය තනියෙන් හදන්න. විහෙර විහාර තනියෙන් හදන්න, මහා සාංගික දාන පූජා කරන්න, කටින පින්කම් පූජා කරන්න, මෙවැනි පිරිකර පූජා කරන්න. ඒකටත් අතට කීයක් හරි ඕන නේද? ඒවා ඉබේ පහළ වෙන්නේ නැහැ. බල රස්සාවක් කරන්න ඕන. රස්සාව නිකන් ලැබෙන්නේ නැහැ. සුදුසුකම් තියෙන්න ඕන. සුදුසුකම් නිකන් ලැබෙන්නේ නැහැ. ඉගෙන ගන්න ඕන. ඉගෙන ගැනීම කියන එක නිකන් ලැබෙන්නේ නැහැ. පෙම්හඹ අඩු කරගන්න ඕන. ඒකට තමයි ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. ෆෝන් එකේ පටලැවිල්ල අඩු කරගන්න ඕන. එතකොට තමයි උඹලට ඒ ගමන යන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ කියනවා ශෝක කරන්න තව හේතු වෙන එකක් තමයි කියනවා හොඳ ගුරුවරු ඇසුරු කරන්න ලැබෙනවා. උගන්වන්න දියුණු වෙන්න උදව් කරන අය ලැබෙනවා. මෙයා සෙල්ලක්කාරකමින් ඉන්නවා. රජුරු කියනවා. පස්සේ කාලේ මොකෝවත් බැරි තැනට වැටුණාට පස්සේ මට උදව් කරන්න කට්ටිය හිටියා, ගුරුවරු හිටියා, මං ඒවා ගණන් ගත්තේ නෑ, අපරාධේ කියලා ශෝකේනවා. ඉතින් කියනවා මැරෙන්න ශෝකෙන් නම් මැරෙන්න එපා කියලා. ඊට පස්සේ කියනවා මම මිනිස්සු වංචා කරලා ගසා කලා මිනිස්සු රවට්ටලා ජීවත් වුණා. මැරෙනකොට ඕවා මතක් වෙනකොට මම මිනිස්සු රැවට්ටුවා කියලා එක මතක් වෙනකොට ශෝකේනවා කිව්වා. ඒ නිසා ශෝකෙන් නම් මැරෙන්න එපා කිව්වා. ඒ නිසා පින්වතුනි මිනිස්සු රවට්ටන්න එපා. ඊළඟට ප්‍රාණඝාතය කළා, හොරමැරකම් කළා, පස්පව් දසක් කුසල් කළා ජීවත් වෙනවා. මැරෙනකොට ඒව මතක් වෙනවා, ශෝක වෙනවා. ශෝකෙන් නම් මැරෙන්න එපා. ඊට පස්සේ නැති බැරි කමෙන් ඉන්න යම් අවශ්‍යතා තියෙන අසරණ වෙන කාන්තාවෝ ඉන්නවා. ඒ අයට ධනෙ දීලා හෝ යම් උපකාර කරලා හෝ එයාලත් එක්ක වැරදි කාම සේවනයේ දෙනවා. මතක තියාගන්න මේ ජනසන්ද රජුරු පින්පව් ගැන කියලා දෙනවා. වැරදි කාම සේවනයේ කරලා ඒක මතක් වෙනකොට මැරෙන වෙලාවේ ශෝකයක්මයි උපදින්නේ කියන්නේ. මැරෙන වෙලාවේ ශෝකයක් උපදිනවට කැමති නැත්තම්, දුකෙන් මැරෙන්න කැමති නැත්තම් වැරදි කාම සේවනය කරන්න එපා. සල්ලාලකම් කරන්න එපා. ඊට පස්සේ දන් දෙන්න පුළුවන්කම තියෙනවා. දන් දෙන්නේ නැහැ. මැරෙනකොට මතක් වෙනවා අයියෝ දෙන්න බැරි වුණා කියලා. ශෝකේනවා. දානේ කියන්නේ මැරෙන වෙලාවේ සතුට උපද්දවන දෙයක්. දන් නොදීම ලෝභකම කියන්නේ මැරෙන වෙලාවේ දුක උපද්දවන එක. ඊට පස්සේ මට පුළුවන්කම තියෙද්දි දෙමව්පියන්ට සැලකුවේ නෑ කියලා කියන එක ශෝකේ උපද්දවන එක.
දැන් පින්වතුනි අපිට මුණ ගැහිලා තියෙනවා. සමහර වෙලාවට අපි යම්කිසි දාන කටයුතු වලදී වයසක අයට දෙනවා ඇඳුම් දෙන සුදු ඇඳුම් දෙනවා, සිල් ඇඳුම් දෙනවා. එක එක දේවල් තෑගි දෙනවා වයසක අයට. එතකොට ඒ අය අඬනවා. මං අහනවා ඇයි අඬන්නේ? අනේ අපේ දෙමව්පියන්ට දෙන්න බැරි වුණා. අන්න ශෝකයව. එතකොට ඔයාලා දෙමව්පියන්ට සැලකුවේ නැත්තම් ඔයාලා වයසට ගිහිල්ලා අන් අයගෙන් සැලකුමක් ආවත් අනේ අපේ දෙමව්පියන්ට මේක කරන්න බැරි වුණානේ කියලා දුක එනවා. නිසා මව්පිය උපස්ථානය අම්මට සලකනවා කියන එක තාත්තට සලකනවා කියන එක Taman ළඟ තියෙන්න ඕන එකක්. දෙමව්පියන්ට අමතක වෙනවා හරියට. මේ කෑවා මේ බිව්වා අමතකයි. කෑවේ නැහැ බිව්වේ නැහැ කියනවා. ඒවට උරණ වෙලා හරියන්නේ නැහැ. දෙමව්පියන්ගේ සංසාර දෝෂ තියෙන්න පුළුවන්. චරිත ලක්ෂණ තියෙන්න පුළුවන්. ඉතින් හොඳලා අවුරුදු 50 60ක් හදාගත්තේ නැති ඒවා අපි දරුවෝ වෙලා කොහොම හදන්නද? අනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අම්මා බේරගත්තේ අවසාන මොහොතේ. කොච්චර ඉවසීමක්ද? කොච්චර කලබල නැති බවක්ද? කොච්චර ප්‍රඥාවක්ද? ඒ නිසා අපිට ඔක්කොම රංජු පිටින් පෞල් පිටින් නිවනට අරන් යන්න බෑ. අපිට ඉවසන්න වෙනවා. ඒ නිසා මව්පිය උපස්ථානය කියලා කියන එක සතුටට කාරණාවක් මිසක් මරණ මංචකේ දුකට කාරණාවක් නෙවෙයි. යම්කිසි කෙනෙක් පුළුවන්කම තියෙද්දී දෙමව්පියෝ ගැන බලන්නේ නැත්නම් මරණ මංචකේ ශෝකේනවා. ඊළඟට තියෙනවා ගුරුවරු තමන්ට උදව් කරපු ගුරුවරු තමන්ට උදව් කරපු කට්ටිය ඉක්මවලා ගිහිල්ලා. ඒ කියන්නේ කෙලෙහි ගුණ නැහැ. තමන්ට උදව් කරපු අය ගැන හැඟීමක් නැහැ. මැරෙන මොහොතේ ශෝකේනවා කියනවා. ඊට පස්සේ ජනසන්ද රජුරු කියනවා ජීවිතයේ අර්ථය කියලා දෙන හොඳ බණ දහම් දන්න ශ්‍රමණයන් වහන්සේලා ඉන්නවා. ඉතින් ඒ අයගෙන් බණ අහන්නේ හොඳ දේවල් අහන්නේ මොන බණද කියලා ඉන්නවා. වයසට පළච්චි පස්සේ අනේ බණ ටිකක් අහන්න යන්න බැරි වුණා. සමහරවිට ඒ කාලේ අර බණ කියන හාමුදුරුවෝත් නැහැ. ඉන්න කාලේ ගියෙත් නැහැ. අයියෝ අපිට බණ ටිකක් අහන්න යන්න බැරි වුණා. දැන් මේ චෛත්‍ය හදන්න, විහෙර විහාර හදන්න ගානක් නැතුව ඉන්න පුළුවන්. පස්සේ වයසට වෙලා හැරමිටියෙන් එනකොට සිමෙන්ති කොටයක්වත් දෙන්න බැරි වුණා. එනවද නැද්ද ශෝකේ? එනවා. ශෝක කරන්න එපා. ශෝක නොකරන ධම පුරුදු කරන්න. මේ ධමෙන් ශෝකේ දුරු කරනවා. ඊළඟට ඒ උතුම් අයගේ සත්පුරුෂ ඇසුර ලබා ගන්නට කියලා කිව්වෙද මේ විදිහට වැරදි අඩුපාඩු හදාගෙන වැරදි අඩුපාඩු හදාගත්තේ නැති කෙනාට මරණ මංචකේ ශෝක එනවා. වැරදි අඩුපාඩු හදාගත්ත කෙනාට මරණ මංචකේ සතුට එනවා. දුවේ පුතේ පින්වතුනි ඔයාලගේ වැරදි අඩුපාඩු දෝෂ ඇති ඒවා හදාගන්න මැරෙන වෙලාවේ බය වෙන්නේ නැහැ. ශෝක වෙන්නේ නැහැ. වැරදි හදාගත්ත අයට